හරි. අ, හරි. දරුවෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ අපේ මුල සිට පටන් ගන්න රිවිෂන් පන්තියේ දෙවනි කණ්ඩායමට. හරිද? එතකොට අද දරුවෝ කීප දෙනෙක්ටත් සම්බන්ධ වෙන්න බැරි වෙනවා කියලා කිව්වා මේ දවස නිසා. හරි කමක් නැහැ අපි වැඩේ පටන් ගමු. අ, පන්තිය ගැන පොඩි අදහසක් දෙයක් කිව්වොත් මේ පන්තියේදී අපි සම්පූර්ණ විෂය නිර්දේශයේ පාඩම් 13ම මුල සිට සරලව ආවරණය කරලා දෙනවා. ඒ කියන්නේ පාඩම් 13ම කම්ප්ලීට් අපි අවසන් කරනවා. අ, පන්තිය සතිය තුනක් පැවැත්වෙනවා. දවස් තුනක් තියෙනවා. සතියට දවස් දෙකක් රිවිෂන්. එකක් පේපර් ක්ලාස් එක. හරිද? එතකොට අපි පටන් ගන්න පළවෙනි පාඩම ටියුට් එක දාලා තියෙන්නේ ලොජික් ගේට් මෙහෙයුම් පද්ධති තාර්කික ද්වාර පාඩමෙන් මෙන්න ලොජික් ගේට් පාඩමෙන් අපි වැඩේ ආරම්භ කරනවා. එතකොට මේ දරුවන්ට රෙකෝඩින් එකත් අපි දෙනවා මේ ලයිව් එක වරුන් ගමන්. එතකොට බය වෙන දෙයක් නෑ. මෙතන ඉන්නවනම් මේ ICT මුකුත්ම බැරි කෙනෙක් වුණත් ICT වල දැන් මොකක් හරි කොටසක් අවුල් කෙනෙක් වුණත් කිසි ප්‍රශ්නයක් නෑ. අපි මුල සිට සේරම කොටස් ටික ආවරණය කරනවා. හරිද? මුල සිට සරලව යන්නේ වැඩි. ඔයා මේ වෙද්දි ලකුණු 0යි නම් තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නෑ. අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිද? හැම පාඩමක් ඉවර වෙලාම අපි පාස් පේපර් සාකච්ඡා කරලා තමයි ඒ පාඩම ඉවර කරන්නේ. හරිද? හැම පාඩමක් ඉවර වෙලාම පාස් පේපර් සාකච්ඡා කරලා තමයි වැඩේ ඉවර කරන්නේ. හරිද? හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. වැඩි කතා නැතුව තාර්කික ද්වාර වලින් පටන් ගන්නෙ. හරිද? මේ වෙද්දි අඩු මට්ටමක ඉන්න කෙනෙක් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. බය වෙන දෙයක් නැහැ. වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙනම් අපි ටියුට් එකේ වැඩේට යමු. හරිද? පාඩමේ නම තාර්කික ද්වාර. ලොජික් ගේට්. හරිද? පාඩම ගැන කිව්වොත් හරිද? මේක ඇවිල්ලා සිලබස් එකේ 4 වෙනි පාඩම. හරිද? සිලබස් එකේ 4 වෙනි පාඩම. එතකොට A level ICT පේපරේ හැදෙන සංයුතිය ගැන පොඩ්ඩක් කතා කරමු. පාර්ට් 3කට වෙන් වෙනවා. A level පේපරේ කොටස් 3යි. එකක් MCQ, අනිත් එක ස්ට්‍රක්චර් essay, ඒ කියන්නේ ව්‍යුහගත රචනා, අනිත් එක essay. හරිද? ඔන්නෝම පාර්ට් 3යි තියෙන්නේ. MCQ වලට 50ක් හම්බ වෙනවා. ස්ට්‍රක්චර් essay වලට ලකුණු 20ක් හම්බ වෙනවා. essay රචනා ප්‍රශ්න වලට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔන්න ඔහොම තමයි 100 ලකුණු 100 හැදෙන්නේ. හරිද? ලකුණු 100 හැදෙන්නේ ඔන්න ඔහොම. එතකොට මෙන්න මේ MCQ 50ට එක ලකුණ ගානේ MCQ 50ක් තියෙන්නේ. එක ලකුණ ගානේ MCQ 50. පේපරේ වැඩි බරක් තියෙන MCQ වලට. එතකොට ස්ට්‍රක්චර්සේ කොටසේ ලකුණු 5 ගානේ අනිවාර්යෙන් ලියන්න ඕන ප්‍රශ්න 4ක් තියෙනවා. ලකුණු 5 ගානේ අනිවාර්යෙන් ඔයා ලියන්න ඕන ප්‍රශ්න 4ක් ඇතුළත් වෙනවා. මේක මේ අතහැරලා ලියන්න බෑ. මේක අනිවාර්යෙන් 5 ගානේ මේ ප්‍රශ්න 4 ලියන්න ඕන. හරිද? හිස්තැන් පුරවන්න ඉන්නේ. එතකොට අපිට තෝරගන්න පාර්ට් එකෙන් හම්බ වෙනවා එසේ ප්‍රශ්න 6ක්. මේ 6න් 4ක් ලියන්න ඕන. 6න් 4ක් ලියන්න ඕන. හරිද? එක එසේ ප්‍රශ්නයකට ලකුණු හම්බ වෙනවා. ලකුණු එකක එසේ ප්‍රශ්නයකට ලකුණු 7.5ක් හම්බ වෙනවා. 7.5 ඒවා 4ක් තමයි ලකුණු 30 හැදෙන්නේ. හරිද? එතකොට අපි 7.5 ඒවා 4කින් තමයි එසේ පේපරේ සෙට් වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ 7.5 4 පේපර් ප්‍රශ්න 4 අනිවාර්යෙන් ඔයාලට හදන්න වෙන ලේසි ගණනක් තමයි ලොජික් ගේට් කියලා කියන්නේ. හරිද? තාර්කික ද්වාර කියලා කියන්නේ මේකේ එසේ පේපරේ ගත්තොත් 5 වෙනි ප්‍රශ්නේ. එසේ පේපරේ පළවෙනි ප්‍රශ්න තමයි ලොජික් ගේට් නැත්නම් තාර්කික ද්වාර කියලා කියන්නේ. එතකොට මේ පාඩමට මෙතනින් ලකුණු 7.5ක් කෙලින්ම එනවා. හරිද? එතකොට එසේ වලින් ස්ට්‍රක්චර් එසේ පාර්ට් එකෙන් සාමාන්‍යයෙන් ලකුණක් දෙකක් වගේ එනවා. හරිද? ලකුණක් දෙකක් වගේ. MCQ වලින් සාමාන්‍යයෙන් ලකුණු 5ක් 6ක් අතර 5ට අඩුවෙන් හෝ 5ක් 6ක් අතර එනවා. එතකොට සම්පූර්ණ පේපරෙන් සාමාන්‍යයෙන් 7.5යි 2යි 9.5යි සාමාන්‍යයෙන් ලකුණු 13ක් 100න් 13ක් 15ක් අතර ලකුණු ගානක් ලොජික් ගේට් පාඩමෙන් හැදෙනවා. හරිද? පේපරේ ලකුණු 100න් 13ක් 15ක් අතර ප්‍රමාණයක් තාර්කික ද්වාර පාඩමට වෙන් වෙනවා. හරිද?
ලකුණු 10ක් කියන්නම්. පේපරෙන් 10 එකක් වෙනවා ලොජික් ගේට් පාඩමට. හරිද? මේක තමයි කතන්දරේ. හරිද? හරි. අපි එහෙනම් යමු වැඩේට. හරිද? ඔයගොල්ලෝගේ දැනගැනීම පිණිස තමයි මේ ටුටක් කිව්වේ. හරිද? එතකොට මේ පාඩමේ දරුවෝ මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. හරිද? මේ පාඩම සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ ගේට් 7කින්. මොනවා 7කින්ද? ගේට් 7කින්. ගේට් 7ක් කියන්නේ ద్వාර 7කින්. හරිද? ద్వාර 7කින් තමයි සම්පූර්ණ පාඩම හැදලා තියෙන්නේ. මේ ගේට් 7 පාර්ට් දෙකයි. එකක් මූලික ద్వාර. නැත්තම් බේසික් ගේට් කියලා කියනවා. හරිද? අනිත් එක සංයුක්ත ద్వාර. සංයුක්ත කම්බයින්. කම්බයින් ගේට්. තාර්ක ద్వාර පාඩම හැදලා තියෙන සම්පූර්ණ ගේට් 7කින් ඒ 7 කොටස් දෙකයි. එකක් මූලික ద్వාර අනෙක සංයුක්ත ద్వාර. හරිද? ඔන්න ඔය පාර්ට් දෙකකින් හැදලා තියෙන්නේ. එතකොට අපි මේ පාඩමේදී මෙන්න මේ ගේට් 7 ගැනම කතා කරනවා. හරිද? ගේට් 7 ගැනම අද කතා කරලා ඉවර කරනවා. හරිද? හරි. එහෙනම් අපේ ටියුට් එකේ තියෙනවා පළවෙනිම මාතෘකාව බූලියානු ප්‍රකාශනයක් යන කුමක් දෙකට පල්ලෙහැයින්. මූලික ద్వාර තාර්ක ద్వාර සහ සංයුක්ත තාර්ක ద్వාර කියලා. හරිද? එතන හිස්තනේ අපි ලියා ගන්න ඕන ගේට් 7. හරිද? මෙන්න මෙහෙම ගේට් 7ක් තියෙනවා උතන. ඉස්සෙල්ලම තියෙනවා n මෙහෙයුම. n ගේට්. ඊට පස්සේ o ගේට්. o ගේට්. ඊට පස්සේ not ගේට්. not ගේට්. හරිද? ඊට පස්සේ තියෙනවා NAND ගේට්. NAND එක. NAND ගේට්. ඊට පස්සේ no ගේට්. ඊළඟට XOR. XOR ගේට් පේනවද? පේනවා. ඊළඟට XNOR. මෙන්න මේක තමයි මූලික තාර්කික ద్వාර 7. හරිද? XNOR ගේට්. හරිද? ඔන්න ඔය හතෙන් තමයි පාඩම හැදලා තියෙන්නේ. පාඩමේ දරුවෝ මෙන්න මේ පළවෙනි තුන. මෙන්න මේ අන්තිම හතරයි මෙයත් එක්ක. මේ සෙට් එක ඇවිල්ලා මොනවද? මූලික ద్వාර. මූලික ద్వාර. ඔයාගේ ටියුට් එකේම ලියා ගන්න. මේවා සංයුක්ත ద్వාර. සංයුක්ත ద్వාර. මූලික ద్వාර සහ සංයුක්ත ద్వාර. හරි. අර එහා පැත්තකත් එක්ක x නොආර් එකත් එක්ක. හරිද? හරි. මූලික ద్వාරයි සංයුක්ත ద్వාරයි හරි වැඩි. එතකොට ඊට පස්සේ හරිද අපි දැන් ඔය එකින් එක සාකච්ඡා කරන්න යන්නේ. හරිද? අපේ දරුවෝ හැමෝටම තේරෙනවා ඇති. මෙන්න මේ හතෙන් තමයි සම්පූර්ණ පාඩම හැදලා තියෙන්නේ. එකින් එක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ටියුට් එකේ තියෙනවා පළවෙනි ගේට් එක OR ගේට් කියලා. එහෙනම් මම මේක මකනවා. හරිනේ? ලියාගෙන ඉවරයි. ඉස්සෙල්ලා කියන මං කියනේව ඇහෙනව නේද? අවුලක් නැහැනේ. හරි. ඇහෙනවා. හරි. හරි. අපි එකින් එක සාකච්ඡා කරන්න ගමු. ඉස්සෙල්ලා අපිට ටියුට් එකේ තියෙන ගේට් එක O ගේට් එක. OR ගේට් එක. OR ගේට්. හරිද? OR ගේට් එක තමයි ඉස්සෙල්ලම හම්බ වෙන්නේ. බලමු. රූපසරහනේ දීලා තියෙනවා ගේට් එකේ හැඩය. හරිද? මේ නම් හැඩයක් තියෙනවා. මේක තමයි OR ගේට් එක. හරිද? OR ගේට් එක. හරිද? මේ හැම මෙහෙයුමකටම තියෙනවා සත්‍යතාවගුවක් කියලා එකක්.
සත්තා වගාවක් කියලා කියනකොට මෙන්න මෙහෙම අවස්ථාවක්. හිතන්න ධාතු කැටයක් උඩ දානවා. හරිද? මම සරල මට්ටමින් කියලා දෙන්නේ. ඔයාගේ අතේ තියෙන ධාතු කැටයක් ඔයා ඒක උඩ දානවා. හරිද? ධාතු කැටේ උඩ දැම්මට පස්සේ ඔයාට 1 සිට 6 දක්වා ඕනෑම සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය කියන 1 සිට 6 දක්වා ඉලක්කම් තියෙනවා. එතනින් මොකක් හරි සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය 6න් 1යි. 6න් 1යි. එතකොට අන්න ඒ වගේ වැඩක් තමයි මේ සත්‍යතාවක වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ගේට් එකකින් වෙන්න පුළුවන්. සියලුම අවස්ථාවන් නිරූපණය කරන එකක් තමයි කරන්නේ මොකින්ද? සත්‍යතාවකෝහි. හරිනේ? ඔය ගෝ ගේට් එකට එහා පැත්තෙන් තීරු තුනක් තියෙන වගුවක් තියෙනවා. හරිද? ඕක ඕ ගේට් එකේ සත්‍යතාවකෝ. A B set. හරිද? A B set. මෙයා ලියන පිළිවෙලක් තියෙනවා බලා ගන්න. බිංදුව 1 බිංදුව 1 ඊට පස්සේ බිංදු 1 1 2 හරිද? මේ පැත්තේ කියලා ලියන්න පටන් ගන්න. බිංදුව 1 බිංදුව 1 බිංදු 2 1 2යි. හරිද? ඕ ගේට් එකේදී මෙන්න මෙහෙම කතාවක් වෙන්නේ. හරිද? ඕ ගේට් එකේදී දරුවෝ මෙන්න මෙහෙමයි. මෙතන තියෙනවනේ ඉන්පුට් දෙකක්. මම මෙතෙන්ට පළවෙනියට එක ඉන්පුට් කරලා දෙවෙනියට බිංදු ඉන්පුට් කරොත් මෙයාගේ අවුට්පුට් එක මේ පැත්තෙන් එන්නේ. හරිද? මේක A කියලා දාන්න, මේක B කියලා දාන්න. අවුට්පුට් එක Z කියලා දාන්න. බිංදුවයි එකයි ආදනය කරොත් එළියට එන්නේ 1යි. මේ ගේට් එකේ තියෙන කතන්දරය තමයි දරුවෝ. හරිද? මෙන්න මේ O ගේට් එකට ලබා දීලා තියෙන ආදාන වලින් එකක් හරි සත්‍ය නම් ලබා දීලා තියෙන ආදාන වලින් එකක් හරි සත්‍ය නම් එයාගේ ප්‍රතිදානය මොකක් වෙනවද? සත්‍ය වෙනවා. හරිද? මොකද්ද වෙන්නේ? මෙන්න මේ O ගේට් එකට ලබා දීලා තියෙන ආදාන වලින් එකක් වූ ලබා දීලා තියෙන ආදාන දෙකක් තියෙනවනේ. දෙකෙන් එකක් වූ සත්‍ය නම් අවුට්පුට් එක නැත්නම් ප්‍රතිදානය සත්‍යයි. හරිද? මෙහෙම. ඔන්න බලන්න මෙතන. A ට බිංදුවයි B ට බිංදුවයි දානවා. බලමු. දාලා A ට බිංදුව B ට බිංදුව. දැන් එතකොට ලබා දෙලා තියෙන ආදාන වලින් එකක්වත් සත්‍ය වෙලා නැහැනේ. එහෙනම් අවුට්පුට් එක අසත්‍යයි. බිංදුව. Z එන ඒ අවස්ථාවේදී බිංදුවයි. දැන් බලන්න A ටයි B ටයි. A ට බිංදුව දෙනවා B ට එක දෙනවා. මොකද්ද වෙන්නේ? ලබා දීලා තියෙන ආදාන වලින් එකක් හරි සත්‍යයි. මෙයා සත්‍යයි. එහෙනම් ආ ප්‍රතිදානය සත්‍යයි. අන්න. එහෙනම් මේ අවස්ථාවේදී මෙයා Z සත්‍යයි. එක බිංදුව. පැත්ත මාරු වෙනවා. එක බිංදුව. ආයෙත් මෙයා එක පැත්තක් සත්‍යයි. එහෙනම් කොහොමද අවුට්පුට් එක? සත්‍යයි. එකේම දෙකක් තියෙනවා. ඒ කියන්නේ ලබා දීලා තියෙන ආදාන දෙකම සත්‍යයි. ලබා දීපු ආදාන දෙකම සත්‍යයි. එතකොටත් කොහොමද සත්‍යයි? ඕක තමයි OR ගේට් එකේ සත්‍යතාව වගුව. හරිද? ඕක සත්‍යතා වගුව. හරිද? මේක ඇඳ ගන්න. පල්ලෙහා රූල් කීපයක් ඇති. මේකේ පොඩි කතාවක් ලියන්න තියෙනවා. හරිද? හරිනේ. මේක ලියාගෙන ඉවරද දරුවෝ? ලියාගෙන ඉවර නම් මෙසේජ් එකක් දාන්න. ලියාගෙන ඉවරද? ඉවරයිනේ. හරි. එහෙනම් මෙන්න මේකම ලියා ගන්න. ඔය පල්ලෙහා දෙන රූල් වල OR ගේට් හිදී OR ගේට් හිදී
නැත්නම් OR ద్వාරයේදී. OR ద్వාරයේදී. ලබා දී ඇති. ලබා දී ඇති. ලබා දී ඇති. ආදානයන්ගෙන්. ආදානයන්ගෙන්. ලබා දී ඇති ආදානයන්ගෙන්. එක් අවස්ථාවක් හෝ ලබා දී ඇති ආදානයන්ගෙන් එක් අවස්ථාවක් හෝ එක් අවස්ථාවක් හෝ සත්‍ය වූහොත් එක් අවස්ථාවක් හෝ සත්‍ය වූහොත් ලබා දෙන ප්‍රතිදානය ලබා දෙන ප්‍රතිදානය ලබා දෙන ප්‍රතිදානය සත්‍ය වේ. ලබා දෙන ප්‍රතිදානය සත්‍ය වේ. එක් අවස්ථාවක් හෝ සත්‍ය වූහොත් ලබා දෙන ප්‍රතිදානය සත්‍ය වේ. සත්‍ය වේ. හරිද? හරි. අපි ඊළඟට යනවා AND ගේට් එකට. AND ගේට් එකට. මොකද්ද ගේට් එකේ නම? AND. AND ගේට්. මේකට සිංහලෙන් කියන්නේ තාර්කික ගුණිතය කියලා. මොකක් කියලාද කියන්නේ? තාර්කික ගුණිතය. තාර්කික ගුණිතය. අපිට ලියන්න අමතක වුණා. කලින් O ගේට් එකේ තියෙන්නේ කලින් O ගේට් එක ගාවින් ලියා ගන්න. තාර්කික එකතුව කියලා. O ගේට් එක ගාවින් තාර්කික එකතුව කියලා ලියා ගන්න. තාර්කික එකතුව කියලා ලියා ගන්න. හරිද? දැන් තියෙන්නේ තාර්කික ගුණිතය. AND ගේට් එකේ හැඩය. යුට් එකේ තියෙනවද ඒක? අද හැටි. මේ මෙහෙම හැඩයක් තියෙනවා. හරිද? ඕනම හැඩයක් තියෙනවා. සත්‍යතාව වගේ AB එහෙමමයි. AB එහෙමමයි. ප්‍රතිදාන තීරු විතරක් වෙනස් වෙනවා. හරිද? දාන තීරු විතරක් වෙනස් වෙනවා. එතකොට මෙයාව ලියන්නේ මෙහෙමයි. AND ගේට් එක හැදුවට පස්සේ මෙයා ලියන්නේ Z සමානයි A.B ගුණිතයනේ. තාර්කික ගුණිතය A.B මෙයාව ලියන්නේ. හරිද? කලින් O ගේට් එක Z සමානයි එයා තාර්කික එකතුව A ධන B. මෙතන අර O ගේට් එක ගාවේ මෙයා ලියාගන්න. දැන් මෙතන AND ගේට් එකගේ ප්‍රකාශනය කියලා මෙයා ලියාගන්න. O ගේට් එකේ ප්‍රකාශනය තමයි මේ. කලින් එක දෙන්න පොඩ්ඩක් අමතක වුණා. හරි. A ධන B කියලා කියන්නේ දෙයින් Z සමානයි A ධන B කියන්නේ කාගේ ප්‍රකාශනයද? කලින් ගේට් එකේ O ගේට් එකේ. මේන් Z සමානයි A වාරයක් B කියන්නේ AND ගේ ප්‍රකාශනය. හරිද? ප්‍රකාශනය. දැන් බලමු AND ක්‍රියා කරන්නේ කොහොමද කියලා. AND ගේට් එක ක්‍රියා කරන්නේ. AND ගේට් එක ක්‍රියා කරන්නේ මෙන්න මෙහෙම වෙලාවක් වලදී. හරිද? AND ගේට් එක ඔන් වෙන්න නම් ඒ කියන්නේ එයාගේ ප්‍රතිදානය එක කියලා දෙන්න නම් AND ගේට් එකට ලබා දීපු ආදාන AND ගේට් එකට ලබා දීපු ආදාන සියල්ලම සත්‍ය වෙන්න ඕන. මොකද්ද කිව්වේ? AND ගේට් එකේ අවුට්පුට් එක එක වෙන්න නම් කියන්නේ AND ගේට් එක සත්‍යයි කියලා ප්‍රතිදානය කරන්න නම් එයාට දීලා තියෙන ආදාන සියල්ලම සත්‍ය වෙන්න ඕන. ඒ කියන්නේ සියල්ලම එක වෙන්න ඕන. හරිද? ආදාන දීපු ආදාන ඔක්කොම එක වුණොත් විතරයි එයාගේ ප්‍රතිදානය එක බවට පත් වෙන්නේ. හරිද? එහෙනම් මෙයාගේ මෙන්න මේ අවස්ථාව විතරයි සත්‍ය වෙන්නේ. සත්‍යතාව කොට ගත්තට පස්සේ බලන්න ඒත් එකයි බීත් එකයි. ඒ අවස්ථාව විතරයි මෙයා එක වෙන්නේ. එහෙනම් අනිත් උඩ ඔක්කොම බිංදු. හරිද? අනිත් ඔක්කොම බිංදු අවස්ථා. හරිද? අනිත් ඔක්කොම බිංදු අවස්ථා. අනිත් ඔක්කොම බිංදු. අනිත් ඔක්කොම බිංදු අවස්ථා.
හරි. ආසනත්තාව ගොල්ලි ඉවරන ලියා ගන්න මෙන්න මේකේ ඉඩ තියලා තියෙනවා රූල් දෙකක් විතර ලියා ගන්න. ඇන් තාර්කික මෙහෙයුමේදී ඇන් තාර්කික මෙහෙයුමේදී ඇන් තාර්කික මෙහෙයුමේදී ඇන් තාර්කික මෙහෙයුමේදී ලබා දී ඇති ලබා දී ඇති ආදාන වලින් ආදාන තමයි ඒදී ලබා දී ඇති ආදාන වලින් සියලුම ආදානයන් ලබා දී ඇති ආදානයන් වලින් සියලුම ආදානයන් සියලුම ආදානයන් සත්‍ය වූ විට පමණක් සත්‍ය වූ විට පමණක් සියලුම ආදානයන් සත්‍ය වූ විට පමණක් සත්‍ය වූ විට පමණක් සත්‍ය වූ විට පමණක් සත්‍ය වූ විට පමණක් ප්‍රතිදානය ප්‍රතිදානය සත්‍ය සත්‍ය යනුවෙන් ලබා දේ ප්‍රතිදානය සත්‍ය යනුවෙන් ලබා දේ සියලුම අවස්ථාවන් එක වූ විට පමණක් සත්‍යයයි ලබා දේ. හරිද? සත්‍යයයි ලබා දේ. ඇන් ගේට් එක ඉවරයි. ඇන් මෙහෙයුම අවසానයි. ඇන් මෙහෙයුම අවසానයි. හරිද? අපි යනවා ඊළඟට not මෙහෙයුමට. ඊළඟට not මෙහෙයුමට. හරිද? not මෙහෙයුමට. බලමු කොහොමද? not මෙහෙයුම අඳින්නේ මෙහෙමයි. හරිද? මේ AND ගේට් එකේ තියෙන විශේෂත්වය තමයි හරිද? මෙයා හැමතිස්සෙම ලබා දෙන ආදානයේ ප්‍රතිවිරුද්ධකය තමයි ප්‍රතිදානය කරන්නේ. ලබා දෙනගේ ප්‍රතිවිරුද්ධකය. එක දුන්නොත් බිඳුවයි කියලා අවුට්පුට් කරනවා. yes කියලා දුන්නොත් true කියලා අවුට්පුට් කරනවා. හරිද? අන්න ඒ වැඩක් තමයි මේ not gate එකෙන් කරන්නේ. not gate එකට තියෙන එක ආදානයක් විතරයි. හරිද? මෙයාගේ සත්‍යතාවක් අපි අඳිනවා. පොඩි අවස්ථාවක් තියෙනවා. a bar. හරිද? බිඳුව එකයි. ඒ බිඳුව වුණොත් ඒ බා එකයි. ඒ එක වුණොත් ඒ බා බිඳුවයි. ඕන ඔච්චරයි. හරිද? ඕන ඔච්චරයි. ඕක තමයි මෙයාගේ මෙහෙයුම. ලේසි. හරි. අපි යනවා ඊළඟට දැන් මෙහෙයුමට. මේකට පොඩි ලියා ගන්න පොඩි නෝට් එක. not gate හිදී නැත්නම් not ద్వාරයේදී not ద్వාරයේදී not ద్వාරයේදී ලබා දෙනු ලබන ලබා දෙනු ලබන ලබා දෙනු ලබන
ලබා දෙනු ලබන ආදානය කුමක් වුවත්. ලබා දෙනු ලබන ආදානය කුමක් වුවත්. කුමක් වුවත්. ප්‍රතිදානය ලෙස ලබා දෙන්නේ. ප්‍රතිදානය ලෙස ලබා දෙන්නේ. ප්‍රතිදානය ලෙස ලබා දෙන්නේ. ආදානයේ විරුද්ධ අගයයි. ආදානයේ විරුද්ධ අගයයි. ආදානයේ විරුද්ධ අගයයි. හරි. අපි ඊළඟට යනවා නැන්ගේට් එකට. නැන්ගේට් එක හැදලා තියෙන්නේ. නැන්ගේට් එක හැදලා තියෙන්නේ. ඇන්ඩ් එකට එකතු වෙලා නැට් එකක්. හරිද? ඇන්ඩ් එකට එකතු වෙලා නොට් එකක්. හරිද? මේක සංයුක්ත වෙලා මෙන්න මෙහෙම එකක් හදනවා. කොහොම එකක්ද? මෙන්න මෙහෙම එකක්. AB ඉසෙල්. මෙයාව කම්ප්‍රෙස් වෙලා සංයුක්ත වෙලා. හරිද? හදනවා. ඔන්න ඔය ගේට් එකට කියනවා මොකද්ද? නෑන් ගේට් එක කියලා. සර් නොට් ගේට් එක කියන්නේ අඩු කිරීමද බෙදීමද? නෑනේ. නොට් ගේට් එක අඩු කිරීම බෙදීම නෙමෙයි. ආ කලින් එකතු කිරීමට දුන්නේ මොන ගේට් එක? එකතු කිරීම නම් O ගේට් එක. අඩු කිරීම නම් ගුණ කිරීම නම් AND ගේට් එක. නොට් ගේට් එකෙන් කරන්නේ හැමතිස්සෙම විරුද්ධ කියලා ලබා දෙන එක. එතන මේ ගණිතමය තර්කණයක් නෙවෙයි තියෙන්නේ. ඔයා yes කියලා දුන්නොත් no කියලා අවුට්පුට් දෙනවා. ඔව් කියලා දුන්නොත් බෑ කියලා දෙනවා. අර එහෙම එකක් තියෙන්නේ. විරුද්ධාර්ථය ලබා දෙන්නේ හැමතිස්සෙම. හරිනේ? හරි. මේක තමයි NAND ගේට් එක. මේ දෙක එකතු වෙලා හැදලා තියෙන්නේ. හරිද? මෙයාගේ සත්‍යතාව බලමු. A B Z. හරිද? දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉස්සෙල්ලා මේකට දාමු. මේකට දැම්මම පස්සේ මට තේරෙන එකක් නෑ එකපාරට. හරිද? මම මේකට දාලා බලන්න. A ට බිඳුවයි B ට බිඳුව දානවා. A ට බිඳුවයි B ට බිඳුව. එතකොට මේ තියෙන්නේ AND ගේට් එක අපි කලින් කතා කරා. AND ගේට් එකේදී මොකද්ද වෙන්නේ? AND ගේට් එකේ සත්‍යයි කියලා එන්නේ නම් ආදාන දෙකම එක වෙච්ච වෙලාවට. ඒ කියන්නේ මේ දීපු ඉන්පුට් AB දෙකම එක වුණොත් විතරයි මෙතන අවුට්පුට් එක එක වෙන්නේ. නැත්තම් බිඳුව නා. එහෙනම් බිඳුව දෙකක් නම් මෙයා බිඳුවයි. මේ තියෙන්නේ කවුද? not gate එක. not gate එකේදී මොකද්ද වෙන්නේ? බිඳුව හැර වෙනවා කොයි පැත්තටද? එයාගේ විරුද්ධාගය. බිඳුව නම් එක වෙනවා. ආන්න බලන්න. එතකොට බිඳු දෙක තිබ්බොත් බිඳු දෙක ආදානය කරොත් නැන්ඩ් එකේදී බිඳු දෙක ආදානය කරොත් එළියට එන්නේ එකයි. එතකොට මෙයාගේ පළවෙනි ඉක්කනට එන්නේ එකයි කියන්නේ. එතකොට බිඳුවයි එකයි ආදානය කරනවා. බිඳුවයි එකයි ආදානය කරනවා. මොකද්ද වෙන්නේ බලමු. බිඳුවයි එකයි. ඒත් ඇන්ඩ් එක වැඩ කරන්නේ නෑනේ. ඇන්ඩ් එක වැඩ කරනවා නම් මේ දෙන්නම එක වෙන්න ඕන. එහෙම වෙලා නෑ එහෙනම් මෙතන බිඳුවයි. බිඳුව නම් නොට් එක හරහා ගියොත් බිඳුව එක වෙනවා. එහෙනම් දැන් මෙතන අගේ මේකයි. බිඳුව එකයි ආව එකයි. ඒක අවස්ථාව මාරුලා එකයි බිඳුවයි. A ට එකයි B ට බිඳුවයි. A ට එකයි B ට බිඳුවයි. දැන් බලමු. ඒත් එහෙමනේ. අවස්ථා දෙකම සත්‍ය වුණොත් විතරයි මෙයා එක කියලා අවුට්පුට් කරන්නේ. නැත්තම් බිඳුවයි. බිඳුව. හරිද? බිඳුව
නොට් එකෙන් යවුවට පස්සේ එකයි. ආයෙනම් මෙතන අවුට්පුට් එක එකයි සෙට් වෙන්නේ. ඒ අවස්ථාවේදී එකයි කියලා. අන්න දැන් අන්න මොකද්ද? AB දෙන්නම එක වෙලා. Aත් එකයි Bත් එකයි. දැන් බලමු. Aත් එකයි Bත් එකයි. එකයි එකයි නම් අන්න AND එක එක වෙනවා. එක වෙනවා. නොට් එක හරහා ගියොත් එක බිඳුව වෙනවා. අන්න බලන්න. මෙන්න මේ අවස්ථාවේදී බිඳුව. ඕක තමයි කාගේද NAND එකේ සත්‍යතාවගුව. NAND එකේ ප්‍රකාශනය කියලා ලියාගන්න. ප්‍රකාශනය. ඒ කියන්නේ ලියන විදිය. ප්‍රකාශනය සමානයි. ඉසෙට් සමානයි. A වාරයක් B A.B බාර්. ප්‍රකාශනය A.B බාර්. හරිද? බා එකක් වදිනවා අයියේ. බා එක වදින්නේ මෙයා නිසා. A.B කියන්නේ මෙයා හරහා ගියාම බා එක වදිනවා මේ ඩොට් එක නිසා. ප්‍රකාශනය මේක. සත්‍යතාවගු වර්ගය. හරිද? මම කියන කතාව තේරුණාද? නැන්ඩ් එක යන විදිය තේරෙනවද? තේරුණා මැසේජ් එකක් දාන්න. වැඩේ තේරුණා. රෙකෝඩින් එක බලලා දරුවොත් ප්‍රශ්නයක් තිබ්බොත් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හරිද? තේරුණා. හරි. තේරුණා. හරි. ලකිරි. හරි. මේක යටින් ලියාගන්න. නැන්ඩ් එක යටින් ඉස්තන් තියලා තැන තියපු තැන ලියාගන්න. නැන්ඩ් ගේට් මගින් sorry නැන්ඩ් ගේට් නිර්මාණය වන්නේ. ඔයා මේකත් එක්ක අඳගන්න ඕන. මේ රූපය අඳලා මේකට යටින් තමයි මේක අඳගන්න ඕන. මේකේ තියෙනවා ටියුට් එකේ. ටියුට් එක උඩ හරින්න ඕන යනක නැත්නම් නෝට් පොත තියෙනවා නෝට් පොතේ ලියා ගන්න. මෙයා උඩින් යනවා මෙයා පල්ලෙන් ඉඳ ගන්න. කැමති විදියට. ටියුට් එක නම් මෙතන උඩින් පොඩ්ඩක් කරලා තියා ගන්න. තේරුම් ගන්න පුළුවන් විදියට. හරි. නැන්ඩ් ගේට් නිර්මාණය වන්නේ. 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 AND ගේට් හා AND ගේට් හා නැන්ඩ් ගේට් නිර්මාණය වන්නේ AND ගේට් හා NOT ගේට් යන ద్వාර දෙක AND ගේට් හා NOT ගේට් යන ద్వාර දෙක අනුයාතව ආකලනය වීමෙනි. අනුයාතව ආකලනය වීමෙනි. අනුයාතව කියන්නේ එක ළඟ. ආකලනය වීමෙන් කියන්නේ එකතු වීමෙන්. අනුයාතව ආකලනය වීමෙනි. අනුයාතව ආකලනය වීමෙනි. මෙවිට 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 නැන්හි ප්‍රතිදානය නැන්හි ප්‍රතිදානය නැන්හි ප්‍රතිදානය ප්‍රතිදානයෙහි විරුද්ධ අගය වේ. විරුද්ධ අවස්ථාවේ. විරුද්ධ අවස්ථාවේ. හරිද? ඔයාලට දැන් ඔන්න චෙක් කරලා බලන්න පුළුවන්. මොකද චෙක් කරලා බලන්න පුළුවන්. මෙන්න මේ ඉසෙට් තීරුවයි. නැන්ඩ් එකේ ඉසෙට් තීරුවයි. ඇන්ඩ් එකේ ඉසෙට් තීරුවයි චෙක් කරලා බලන්න. පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. නැන්ඩ් එකේ ඉසෙට් තීරුවයි. ඇන්ඩ් ගේට් එකේ ඉසෙට් තීරුවයි. කම්පෙයාර් කරන්න. දැන් බලලා කියන්න මොකද්ද වෙලා තියෙන්නේ. ඔහොම බලන්න. ටියුට් එක ලියාගත්තා නම් අනිත් පැත්ත අහලා බලන්න. ඉසෙට් නැන්ඩ් එකේ ඉසෙට් තීරුවයි. ඒ කියන්නේ මේ තීරුව. නැන්ඩ් එකේ ඉසෙට් තීරුවයි. ඇන්ඩ් ගේට් එකේ ඉසෙට් තීරුවයි. බලන්න.
මොකද්ද වෙලා තියෙන්නේ? මෙහෙම කතාවක් තියෙනවා. ඇන්ඩ් එකේ තියෙන ඉසෙට් තීරුව මෙහෙම. කොහොමද තියෙන්නේ? බිංදු 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 එක. බලන්න මං කියන්නේ ඇත්තද කියලා. ඇන්ඩ් එකේ තියෙන්නේ බිංදු බිංදු එක. ඕන්නම තමයි ඇන්ඩ් ගේට් එකේ ප්‍රතිදානය වෙලා තියෙන්නේ. අන්න බලන්න. ඇන්ඩ් එකේ විරුද්ධ ප්‍රතිදානය තමයි හැම ඉස්සරහට. බිංදුව නම් එක වෙලා. ඇන්ඩ් එක බිංදුව නම් නැන්ඩ් එක එකයි. ප්‍රතිදානය. ඇන්ඩ් එකේ බිංදුව නම් නැන්ඩ් එක එකයි. එක නම් බිංදුවයි. ඒක නිකන් අමතක දැනීමට කිව්වේ. හරිනේ? ඒක අහුණාද? අහුණාද ළමයි? බලන්න මෙසේජ් එකක් දාන්න. ඒක තේරුණා නම් මම කියපු කතාව. ඇන්ඩ් එකේ ප්‍රතිවිරුද්ධ අවස්ථාව තමයි නැන්ඩ් එකේ ඉසෙට් වලට ඇවිල්ලා තියෙන්නේ. පේනවද? ඒක පේනවද ළමයි? මෙසේජ් එකක් දාන්න බලන්න. හරි. හරි. අන්න මේ කතාව. හරිනේ? අපි යනවා ඊළඟ ద్వාරයට. ඊළඟ ద్వාරයට. ඊළඟ ద్వාරය තමයි මොකද්ද? XOR. XOR. ඇවිල්ලා XOR. XOR. So, ඔන්න ඔතන XOR ගේට් එකදී. XOR ගේට් එක කොහොමද? මෙයාගේ ප්‍රතිදාන තීරුව වෙනස් වෙනවා. XOR ගේ ප්‍රකාශනය ලියන්න. ප්‍රකාශනය සමානයි. කොහොමද ලියන්නේ? මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ටිකක් අමුතු සලකුණක්. එකතු කිරීම වටේ ආන්න හොය තියෙනවා. හරිද? එතකොට මෙයාගේ ප්‍රතිදාන තීරුව වෙන්නේ මෙන්න මෙහෙම. කොහොමද? මෙයාගේ මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා. කොහොම අවස්ථාවක්ද? XOR ගේට් එකට ලබා දෙන ආදානයන් XOR ගේට් එකට ලබා දෙන ආදානයන්ගේ ආදාන අවස්ථාවන් ලබා දෙන ආදානයන්ගේ ආදාන අවස්ථාවන් සමාන නම් ආදාන අවස්ථා සමාන නම් සමාන ආදාන අවස්ථා කියලා කියන්නේ මොකද්ද? same input කියන්නේ බිංදුව එක සමාන ආදාන අවස්ථාවන් වලදී ප්‍රතිදානය බිංදුවයි. සමාන ආදානයේ අවස්ථාවන් වල ප්‍රතිදානය බිංදුවයි. විරුද්ධ අවස්ථාවන් වල ආදානයන්ගේ එක බිංදුව එක. විරුද්ධ අවස්ථාවල ආදානයන්ගේ ප්‍රතිදානය සත්‍ය වේ. අන්න බලන්න. මොකද්ද වෙලා තියෙන්නේ? XOR ට ලබා දෙන ආදානයන්ගේ ආදානයන් සමාන වූ විට XOR ට ලබා දෙන ආදානයන් සමානයි. බිංදුව සමානයි. එකයි සමානයි. XOR ගේට් එකට ලබා දෙන ආදානයන් සමාන වූ විට ප්‍රතිදානය අසත්‍යයි. හැම විටම ප්‍රතිදානය අසත්‍යයි. විරුද්ධ ආදානයන් ලබා දුන් විට ප්‍රතිදානය සත්‍යයි. විරුද්ධ ආදානය බිංදුව එක විරුද්ධයි. එහෙනම් ප්‍රතිදානය එකයි බිංදුව විරුද්ධ. එහෙනම් ප්‍රතිදානය එකයි. ඔන්න තමයි අපි
තරුවක් දාලා පල්ලෙහා තියෙන පුලේ ලියා ගන්න. XOR ద్వාරයට XOR ద్వාරයට XOR ద్వාරයට XOR ద్వාරයට XOR ద్వාරයට ලබා දෙනු ලබන ලබා දෙනු ලබන ලබා දෙනු ලබන ආදානයන් ආදානයන් ලබා දෙනු ලබන ආදානයන් සමාන ලබා දෙනු ලබන ආදානයන් සමාන වුවහොත් ලබා දෙනු ලබන ආදානයන් සමාන වුවහොත් ප්‍රතිදානය 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 සෑම විටම ප්‍රතිදානය සෑම විටම අසත්‍ය වේ. ප්‍රතිදානය සෑම විටම අසත්‍ය වේ. ඊළඟ තරුව ලබා දෙනු ලබන ආදානයන් ලබා දෙනු ලබන ආදානයන් ලබා දෙනු ලබන ආදානයන් විරුද්ධ වූ විටදී ලබා දෙනු ලබන ආදානයන් විරුද්ධ වූ විටදී ලබා දෙනු ලබන ආදානයන් විරුද්ධ වූ විටදී මම ලබා දෙනු ලබන ආදානයන් විරුද්ධ වූ විටදී ප්‍රතිදානය 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 සත්‍ය යනුවෙන් ලබා දේ. සත්‍ය යනුවෙන් ලබා දේ. ප්‍රතිදානය සත්‍ය යනුවෙන් ලබා දේ. ප්‍රතිදානය සත්‍ය යනුවෙන් ලබා දේ. සත්‍ය යනුවෙන් ලබා දේ. හරිද? හරි. හරි. එහෙනම් XOR ගේට් එක ඉවරයි. XOR එක ඉවරයි. ඊළඟට ආයිමත් තියෙන එකත් XOR තියෙන එක XNOR වෙන්න ඕන. ටයිප් එකේ දීලා තියෙන XOR කියලා අපහු ඒක XNOR. XNOR XNOR වෙන්න ඕන. XNOR පොඩි වෙනසයි තියෙන්නේ. මෙතන මේ අගර නොට් එකක් ඇවිල්ලා. හරි. නොට් ගේට් එක ඇවිල්ලා. මේ බිඳුවෙන් කියන්නේ මෙතන මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. නේද? මේ බිඳුව වෙන්න කලින් මෙහෙම එකක් පින්නදී. මේක කම්ප්‍රෙස් වෙලා ඊට පස්සේ බිඳුව මෙතෙන්ට ඇවිල්ලා. හරි. අන්න එහෙම කේස් එකක් තියෙනවා. මෙයාගේ ප්‍රකාශන සමානයි. ඒ බා එකක් උඩට එනවා. හරි. ඔන්න තමයි ප්‍රකාශනය. හරිද? ඔක තමයි ප්‍රකාශනය. සත්‍යතාව බලමු. සත්‍යතාව පොඩි වෙනසක් තියෙනවා. අතෙන්ට නොට් එක වෙලා තියෙන්නේ. ආදාන ටික අනිත් පැත්ත ගේනවා. හරිද? x නොර් එකේදී x නොර් ගේට් එකේදී අපේ දරුවෝ මෙන්න මෙහෙම කතාවක් වෙන්නේ. කොහොමද? අරගේ ලබා දී කලින් XOR එකේදී ලබා දීදී ආදානයෙන් සත්‍ය විට ලබා දීදී ආදානයෙන් සත්‍ය විට ප්‍රතිදානයෙන් අසත්‍ය වුණා. දැන් මොකද්ද වෙන්නේ? x නොර් එකේදී ලබා දීදී ආදානයෙන් සත්‍ය වූ විට සමාන වූ විට ලබා දීදී ආදානයෙන් සමාන වූ විට ප්‍රතිදානය සෑම විටම සත්‍ය වේ.
අන්න ප්‍රතිදානය සෑම විටම සත්‍යයිලු. විරුද්ධාදානයන් ලබා දී ඇති විට එක බිඳුව එක විරුද්ධාදානයක්. විරුද්ධාදානයන් ලබා දී ඇති විට ප්‍රතිදානය සෑම විටම බිඳුවයි. ලේසි. හරි ලේසි. XOR ගේ අනිත් පැත්ත තියෙනවා XOR එකේ. හරි. XOR එකේ තියෙන්නේ XOR ගේ අනිත් පැත්ත. හරි. XOR ගේ ප්‍රකාශන තර මේ පල්ලේ තියෙන රූල් වල ලියා ගන්න. කතා උදලේ XOR මේව ලියන්න. XNOR හිදී XNOR ద్వාරයේදී XNOR ద్వාරයේදී XNOR ద్వාරයේදී සමාන ආදානයක් නැති විට XOR ద్వාරයේදී සමාන ආදානයක් නැති විට සමාන ආදානයක් නැති විට සෑම විටම ප්‍රතිදානය සමාන ආදානයක් නැති විට සෑම විටම ප්‍රතිදානය සත්‍ය වේ. සෑම විටම ප්‍රතිදානය සත්‍ය වේ. තවද සත්‍ය වේ. තවද විරුද්ධාදානයක් නැති විට විරුද්ධාදානයක් නැති විට ප්‍රතිදානය අසත්‍ය වේ. ප්‍රතිදානය අසත්‍ය. ප්‍රතිදානය අසත්‍ය වේ. අපි යනවා ඊළඟට මොකද්ද අන්තිම ద్వාරය? අන්තිම නීති නෝ ద్వාරය. නෝ ద్వාරය. නෝ ద్వාරය. නෝ ద్వාරය විතර තියෙන්නේ. OR ගේට් එකට එකතු වෙලා not ගේට් එක. ගේට් එක මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඔන්න තමයි ගේට් එක. AB ඉසේ. මේ ගේට් එක කම්ප්‍රෙස් කරලා තමයි මේ තියෙන්නේ. හරි. අපි දැන් දාලා බලමු යාගේ අවස්ථා ටික. බා කොහොමද දාන්නේ? මේ ඉන්න මෙන්න දාන්න. අපි ඉස්සෙල්ලාම දාමු a ටයි b ටයි බිඳු දෙක. බිඳු දෙක. මේ මොකද්ද තියෙන ගේට් එක? OR ගේට් එක. නැත්තම් බූලියානු ආකලනය. කොහොමද වෙන්නේ? OR ගේට් එකේදී ලබා දීලා තියෙන ආදානයන්ගේ
ලබා දීලා තියෙන ආදානයන්ගේ එක් අවස්ථාවක් හෝ ලබා දීලා තියෙන ආදානයන්ගේ එක් අවස්ථාවක් හෝ එක් අවස්ථාවක් හෝ සත්‍ය වූහොත් ලබා දීලා තියෙන ආදානයන්ගෙන් එක් අවස්ථාවක් හෝ සත්‍ය වූහොත් පමණක් ප්‍රතිදානය කරනවා. ආයතන දෙකම බිඳුවයි නම් අවුට්පුට් එක එතනින් බිඳුව වෙනවා. බිඳුව නොට් එකෙන් ගියට පස්සේ එක වෙනවා. ආයෙනම් පළවෙනි වතාවට එනවා එක වෙනවා. ඊට පස්සේ ඒට බිඳුවයි බීට එකයි. ඒට බිඳුවයි බීට එකයි දාලා මොකද්ද වෙන්නේ කියන්නේ? අන්න දීලා තියෙන ආදානයන්ගෙන් එකක් හරි එක වෙලා B එක වෙලා එහෙනම් මෙයා එකයි. එක නොට් එක හරහා ගියාම බිඳුවක් වෙනවා. ආන්න එහෙනම් දෙවෙනි අවස්ථාවේදී මෙයා බිඳුවයි. බිඳුවයි. ඊට පස්සේ බිඳුවයි එකයි. බිඳුවයි එකයි නම් අන්න B sorry මේ වෙලාවේදී එක A එක වෙලා එහෙනම් දීපු ආදාන දෙන්නගෙන් එක්කෙනෙක් එක වෙලා එහෙනම් අවුට්පුට් එක එකයි. එක නොට් එක හරහා ගියාම බිඳුවයි. එහෙනම් මෙතන මේ අවස්ථාවේදී මොකද්ද? බිඳුවයි. බිඳුවයි. අන්තිමට එකේව දෙකක් තියෙනවා. එකේව දෙකයි. එකේව දෙකයි කියන්නේ කොහොමද? එකයි. එකක් වුණා. එක මේ පැත්තට ගියොත් බිඳුවක් වුණා. අන්න බලන්න. අවසාන එක බිඳුවයි. මෙයාගේ ප්‍රකාශනය සමානයි. A ධන B බා. A ධන B බා වුණා මෙයාගේ ප්‍රකාශනය. හරිද බලන්න. මේක තමයි මෙයාගේ ප්‍රකාශනය. පාස් පේපර් කරන්න දරුවෝ අපේ පාඩම අවසන් වුණාට පස්සේ. ඒ කියන්නේ පාඩම ඉවර කරලා ඊට පස්සේ ඒ පාඩමට දාලම අවුරුදු ගානක පාස් පේපර් අපි සාකච්ඡා කරනවා. එහෙම කොටසින් කොටස යන්නේ. ඊළඟ දවසේ පාස් පේපර් කරන්නේ නැහැ. ඉස්සලා අපි තියරි ටික කවර් කරන් ඉන්න එපා. ඒ කියන්නේ පාස් පේපරෙන් ඔය කියන්නේ ඔය කියන එක හරිය කියන්නේ. පාස් පේපර් කරනවා. කරන්නේ මෙහෙමයි. පාඩමේ යම් කිසි කොටසක් ඉවර වුණාට පස්සේ ඊට අදාළ පාස් පේපර් ටික කරනවා. හරිනේ? එහෙම යන්නේ. හරි නැත්නම් අපිට වැඩේ කරගන්න වෙලාව මදි වෙනවා. පාස් මේක කවල මේ කරන්න ගියාම. හරිනේ? ඉතින් මේ වැඩේ අපි අර වෙනම 2021 පාස් පේපර් එක කියලා වෙනම සාකච්ඡා කරනවා. ඊට පස්සේ 20 කියලා වෙනම සාකච්ඡා කරනවා. අර එසේ ප්‍රශ්න ටික ඔක්කොම සාකච්ඡා කරනවා වෙන වෙනම. හරි. ඒකට අර ඔයා තියරි ටික දැනගෙන ඉන්න බෑ පේපරේ. ඔයාලට තනියෙන් ලියා ගන්න පුළුවන්. හරිද? එතකන් අපි තියරි ටික උගන්වනවා. හරිද? හරි. නෝද්වාරයේ යටින් ලියා ගන්න. නෝ ගේට් එකේ සටහන් ලියා ගන්න. මෙහිදී ඕද්වාරය සමග මෙහිදී ඕද්වාරය සමග නොට් ద్వාරය ඕද්වාරය සමග නොට් ద్వාරය ආකලනය වීමෙන් අනුයාතව ආකලනය වීමෙන් නෝද්වාරය නිර්මාණය වී ඇත. නෝද්වාරයේ ප්‍රතිදානය වන්නේ ඕද්වාරයට ලබා දුන් ප්‍රතිදානයන්ගේ විරුද්ධගයයි. පවාහෙනම් බලන්න දැන් මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ නෝගේ අවුට්පුට් එක මෙහෙමනේ. බලන්න ඕගේ අවුට්පුට් එක කොහොමද කියලා. මෙහෙම තියෙන්නේ. එක නම් බිඳුව. 1 1 1. ඕන්නව තමයි ඕකේ තියෙන්නේ. බොරු නක්ද කියලා බලන්නකො චෙක් කරලා ආයි. එහෙම නෙවෙයිද කියලා බලන්න චෙක් කරලා.
ඕ ගේට් එකේ අවුට්පුට් එක 0.1 නෙමෙයි බලන්න. තමයි නේද? බලලා කියන්න. එහෙම තමයිද? හ්ම්. එහෙම තමයි. හරි. දැන් අපි මේ පාඩමේ සම්පූර්ණ හරය කොටස සාකච්ඡා කරලා ඉවරයි. මොකක්ද ඉවර? සම්පූර්ණ හරය කොටස. ඒ කියන්නේ පාඩමේ කන්සෙප්ට් එක වෙලා තියෙන්නේ මොකද්ද? මූලික තාර්ක द्वारा 7ක්. ඒ 7ම අපි සාකච්ඡා කළා. ඔන්න ඉවර කරා. ඉවර කරා. දැන් අපිට තියෙන්නේ මේවෙන් ගණන් හදන්න. හරිද? ගණන් හදන්න. ටියුට් එකේ තියෙනවා පහත බූලියානු ප්‍රකාශන බූලියානු තර්කන භාවිතයෙන් නිර්මාණය කරන නිර්මාණය කරන්න. හරිද? පහත බූලියානු ප්‍රකාශන බූලියානු තර්කන භාවිතයෙන් නිර්මාණය කරන්න. හරිද? නිර්මාණය කරමු බලන්න. තනියෙන් කරමු බලන්න. පුළුවන් ද බලන්න. ඉස්සෙල්ලම දීලා තියෙනවා අගේ ගානක්. ගත්ත ගාන මේන්න මෙහෙම. AB ධන BC AB ධන BC කියලා දීලා තියෙනවා. එක කොහොමද මේක හදන්නේ? මේක අර ලොජික් ගේට් ටික දාලා හදන්න තියෙන්නේ. හරි. එකපාරටම බැලුමට මේක තේරෙන්නේ නැති වෙයි. කොහොමද කොහොමද හදන්නේ? මේන්න මෙහෙමයි කරන්න තියෙන වැඩේ. මොකද්ද? ඉස්සෙල්ලම මෙයා මේ ප්‍රකාශනයේ පද කීයක් තියෙනවද කියලා අඳුර ගන්න. මෙයාගේ පද කීයක් තියෙනවද? 1යි 2යි. පද දෙකයි. ආදාන AB C කියලා තුනක් ඉන්නවා. මම මෙහෙම ගන්න. කොහොමද? A B C කියන ඔන්නම ආදාන තුනක් ගන්නවා. හරිද? ලයින් තුනක් ගන්නවා. මෙතන ඉන්නවා කවුද? A වාරයක් B. මේ කවුද? A ඩොට් B තමයි මේ මොකද්ද? ඩොට් එක නැතුව ලියුවොත් ඒත් ගුණ වෙලා ඒ B ගෙන් ගුණ වෙලා තියෙන්නේ. මේ කවුද? බූලියානු ගුණිතය. එහෙනම් ගුණිතය නම් එන ගේට් එක මොකද්ද? ඔන්න එනවා AB. ඒව මෙහෙම ගේනවා. AB නේ ඒ වාරයක් B B කියනවා. හරිද? ඔව්. B මේ දෙනට දාන ගේට් එක මොකද්ද? ගුණිතය. ගුණිතයක් කියන්නේ මොකකින්ද? AND ගේට් එකේ. අන්න දෙකක් දැම්මා. අන්න බලමු දැන් මෙතනින් එළියට එන්නේ කවුද කියලා. මෙතනින් A ඉන්නවා. මෙතනින් B යනවා. එහෙනම් AND එකෙන් ගියාට පස්සේ A.B ඇවිල්ලා තියෙනවා. හරිනේ. ආන්න එක පදයක් හදාගෙන ඉවරයි. තව තියෙන්නේ එක පදයයි. B.C. ආම B වත් ගන්න මෙහිම. ගාවන්නේ B ගත්තා. C වත් කියනවා. ගෙනාවා. ඒ දෙන්නත් ගිහින් තියෙන්නේ මොකකින්ද? AND ගේට් එකකින් තමයි ගුණිතයක් තියෙන්නේ. ගුණිතයක් නම් AND ගේට් එකක්. හරිද බලන්න අපි මේ ප්‍රකාශනය කරනවා. B මේක දිගේ B එනවා. මේක දිගේ C එනවා. එතකොට AND එකෙන් ගියාම B.C. හරි. ඩොට් එක තියන්න ඕන කියලා එකක් නැහැ. හරිනේ. ඊට පස්සේ මේ පද දෙක බලන්න මැද ඉන්නව කවුද? එකතු කිරීමක්. මේන්න මේ ආ එකතු කිරීමක් ඉන්නවා. එහෙනම් මේ මොකද්ද? එකතු කිරීම දාන්නේ බූලියානු මොකද්ද? ආකලනය. එහෙනම් ගේට් එක මොකද්ද? මතක් කරලා බලන්න. මොකද්ද ගේට් එක? ඕ ගේට් එක. ආන්න හරි. එතකොට මෙතනින් එනවා A.B ධන මෙතනින් එනවා B.C. අන්න ඇවිල්ලා උත්තරේ. හරියටම හරි. මේ පළවෙනි ගාන තේරුණාද? හදන විදිය. දාන්න බලන්න මෙසේජ් එක. මේ ගාන හදන විදිය තේරුණාද? තේරුණාද?
තේරුණා. අනික් කට්ටට තේරුණාද? දාන්න බල මැසේජ් එක. නැත්තම් අඳුර ගන්න බෑනේ. තේරුණ නැත්තම් කියන්න අපෝ කියලා. රෙකෝඩින් එක බලන දරුවෝ මේ ප්‍රශ්නයක් තියෙනවා නම් මට පෞද්ගලික මැසේජ් එකක් දාන්න. තේරුණාද දරුවෝ? මේක හදාගන්න තේරුණාද? පොඩක් කියන්න බෑ. තේරුණා නම් යස් කියලා මැසේජ් එකක් දාන්න. නැත්තම් මට ඔයගොල්ලන්ට තේරුණා කියලා හිතා ගන්නත් බෑ. හරි. හරි ඔක්කොම තේරිලා. අපි ඊළඟ ගණන් ටිකත් හදමු. දෙවෙනි ගණනත් එනම් try කරන්න. දෙවෙනි ගණන. BC ධන AC. BC ධන AB. එතකොට AB C කියලා තුන් දෙනෙක් ඉන්නවා වගේමයි. මේකමයි හරින්නේ. මෙන්න AB තියෙනවා. AB පදේ මෙතන තියෙනවා. BC පදේ මේ තියෙනවා. මේකමයි. මේකමයි. දෙවෙනි ගණනත් ඕකමයි. BC තියෙනවා. AB තියෙනවා. හරි තුන්වෙනි ගණන බලමු. තුන්වෙනි ගණන. ABC වාරයක් BAC. හරි. try කරමු. ගණන් 8ම try කරමු. පොඩි වෙලාවක් දෙන්න. ඊට පස්සේ මම එකපාරට හදාගෙන යමු. ඉස්සෙල්ලා ඔයා try එකක් දෙන්න.
හරි. වෙලාවක් තමයි. තුන්වෙනි ගාන A B C D A C. එතකොට පද තුනයි A B C ඉන්නවා. A B C ඉස්සෙල්ලා ඉන්නවා. මේ තුන් දෙනාම ಗುಣ වෙලානේ තියෙන්නේ. එහෙනම් යන්නේ AND ගේට් එකකින්. ඊට පස්සේ BAC ඉස්සෙල්ලා B ව ගන්නවා. ඊට පස්සේ A ව ගේනවා. C ව ගන්නවා. මේ තුන් දෙනාත් ගිහින් තියෙන ගුණිතයක් නේ. එහෙනම් AND ගේට් එක මේ දෙන්න අන්තිමට සම්පූර්ණ පද දෙක එකතු වෙලා තියෙන්නේ. එකතු වෙලා කියන්නේ මොන ගේට් එකෙන්ද? O ගේට් එකෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔන්න තුන්වෙනි ගාන හදන්නේ උඹ. හරිද? ඊළඟට මම යනවා හතරවෙනි ගාන. මේ උඩට සලකුණක් කාකපදයක් වගේ තියෙන මේක බා. හතර. A බා ධන B බා C. බලමු කොහොමද දන්නේ කියලා. ආදාන දෙක තුන A B C කියලා තුනයි. A B C. A B C කියලා තුනයි. A ගන්නවා ඉතල මේ A වාරයක් B බා. A හරි B ව ගේනවා. B බා වෙලා. බා වෙලා නම් මොන ගේට් එකෙන්ද කියලා තියෙන්නේ? not ගේට් එකක. not ගේට් එක යන්නේ. ඊට පස්සේ මෙයා දෙන්න අතර ගුණිතයක් තියෙන්නේ. එහෙනම් AND ගේට් එක එළියට එනවා. ඊට පස්සේ B බා වාරයක් C. B ව ගන්නවා. B බානේ. එහෙනම් not එකක්. හරි. C ව ගේනවා. C කොහොමද මෙතන? නිකන් මේ දෙන්න ගුණිතයක් තියෙන්නේ. මොකුත් නැහැ කියන්නේ ගුණිතයක්. ඊට පස්සේ සම්පූර්ණ පද දෙක එකතු වෙනවා. එහෙනම් O ගේට් එකක්. හරි. හතරවෙනි ගානත් හරි. ඊට පස්සේ පස්වෙනි ගාන. පස්වෙනි ගාන. පස්වෙනි ගානේ ඉබා තන PC බා පහ. ABC කියලා අරගෙන තුන් දෙනයි. A B C. ඉස්සෙල්ලම A බා ඉන්නවා. ඒව ගත්තා. A බා කියලා කියන්නේ A not එකකින් කියන්නේ. ඊට පස්සේ B වාරයක් C බා. B ව ගන්නවා. C ව ගන්න. C එක කවුද ඉන්නේ? බා එකක් තියෙනවා. C ට වෙනම බා එකක් තියෙනවා. හරිද? මෙයා තනි පදයක්, මෙයා තනි පදයක්. B වාරයක් C බා. මේ දෙන්න අතර තියෙන්නේ ගුණිතයක්. එහෙනම් මේ දෙන්න AND එකකින් ගිහිල්ලා ඊට පස්සේ පද දෙක කවුද? A බායි මෙන්න A බා මෙතන BC බාව මෙතනින් එන්නේ BC බා. එහෙනම් ඒ දෙන්න ගිහිල්ලා දෙන්නේ එකතු වෙන. එකතුවක් කියලා කියන්නේ O ගේට් එකක්. ඊට පස්සේ 6. 4 5 තේරුණා නේද? අවුලක් නැහැනේ. අවුලක් තියෙනවා කියන්න. ටක් ගාලා කියලා දෙන්න.
5 4 5 අවුලක් නැහැ නේද? අවුලක් නැහැ. හරි. අනිත් පැත්තට එන අවුලක් නැහැ නේ මකනවා. ප්‍රශ්න නැහැ නේද? හරි. අපි යනවා 6ට. ඒ බාධන BC සම්පූර්ණ භාගයක් තියෙනවා. කොහොමද? කලින් වගේම ABC කියලා දානවා 3යි. ඉස්සෙල්ලම A බා යනවා අර කියලා වගේ. not එකකින් යන්නේ. ඊට පස්සේ BC බා. අන්න ඒ බා එක පොඩ්ඩක් විශේෂයි. ඒ බා එක මොකක් වෙලා තියෙන්නේ? මේ බා එක මේ දෙන්නටම පොදුයි. හරිද අපි බලමු. BC නේ. B ගියා. C ගියා. බා එක දෙන්නටම පොදුනොත් අදාළ ගේට් එකට පිටිපස්සෙන් දැම්මොත් මොකද වෙන්නේ? අපි දාලා බලමු. මෙන්න දාලා බලමු ඉස්සෙල්ලා. කලින් දැම්මේ කොහොමද? දාලා බලමු. ඊට පස්සේ ගුණිතයකින් යන්නේ. ගුණිතයක් කියන්නේ AND එකක්. මෙහෙම ගියොත් මොකද්ද වෙන්නේ? බලමු. මෙතනින් එනවා B. මෙතනින් එනවා C. B බා එනවා. C බා වෙනවා. මෙතනින් යද්දී B බා ඩොට් C බා වෙනවා. අන්න මොකද්ද වෙලා තියෙන්නේ? මේ ගේට් එකට පිටිපස්සෙන් බා දැම්මොත්, නොට් එක දැම්මොත්. බා එක දෙකට කැඩලා වදින්නේ. ගානේ තියෙන්නේ එහෙමද? නෑ නෑ. එහෙම නෙවෙයි. තනි බා එකක් තියෙන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? මේ නොට් එක මෙහෙම දාන්න නැතුව මොකද්ද කරන්නේ? මේ දෙන්න. මේ ගේට් එකට සම්බන්ධ කරලා මොකද්ද කරන්නේ? ඕන්න දානවා එළියේ. ඊට පස්සේ හරි. ඔය දෙන්න එකතු කිරීම. ඔය ගේට් එකේ යනවා. හරි. 6 වෙනි ගාන හිම එන්නේ. 7 වෙනි ගානට අපි යනවා. 7 වෙනි ගාන. එදාන AB සම්පූර්ණ බා තන BC. එයා වදින්නේ බලමු වෙන්න කොහොමද කියලා. ABC කියලා කලින් වගේම අදාන මොනවාද? ABC ආදාන 3යි. A වෙනම තනියෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ AB බා ඉන්නවා. කලින් වගේමයි. මෙහෙම එකක්. එහෙනම් ගේට් එකට පස්සේ නොට් එක දාන්න. AB ඒව ගන්න. B වගේ එකක්. මේ දෙන්නේ ගිහින් තියෙන්නේ AND එකකින්. බායකුත් තියන්න දෙන්නට. ආයෙනම් මෙතනින් නොට් එකක් දාන්න. හරිද? ඊට පස්සේ ඉන්නවා BC. B ව මෙහෙම ගෙනාවා. C ව. ඔහොම ගත්තා. BC ආයි ඔහොම ගිහින් ඔහොම ඇවිල්ලා. මෙයාගේ තුන් දෙනෙක් ඉන්නවා. A ඉන්න පද තුනයි. A කියලා පදයක්, A බාර්, AB බාර් කියලා පදයක්, BC පදයක්. වෙන පද තුනයි. පද තුනම ගිහින් තියෙන්නේ මොකද්ද? AND එකකින් එකතුලා තියෙන්නේ. sorry. O ගේට් එකකින්. තුන් දෙනාම එක O ගේට් එකකින් එළියට යනවා. හරිද? පොඩ්ඩක් සංකීර්ණයි කලින්ට වඩා. හරිද? පොඩ්ඩක් සංකීර්ණයි කලින්ට වඩා. ඊට පස්සේ 8 වෙනි එක තියෙන්නේ. 8 වෙනි එක. අටවෙනි එක. එසි B බාදන Bට බා Aට බා ABC කියලා කලින් වගේම තුන් දෙනෙක් ඉන්නවා. A B C A C B බා A C
බීබා. බීට බාසක් වෙනම ලියනවා. දැන් දෙකින් ගිහින් ඊට පස්සේ බීබා ඒබා. බීබා ඒබා ගුණිතයක් කැඩලා තියෙන. ඒ කැඩලා තියෙනවා නම් පිටිපස්සෙන් අපිට දාන්න පුළුවන්. ඒව. ඊට පස්සේ පැන් දෙකකින් පද දෙක එකතු කිරීමකින් එකතු වෙලා දෙන එකතු කිරීමක් කියලා කියන්නේ ඔව් ගේට් එක. ඔන්න ගණන් 8 ඉවරයි. 8ම හරියද? 8 මැන්ද හරියද? 8ම හරියනම් හරිය කියලාම දෙද්දක් දාන්න. රෙකෝඩින් එක බලන්න දාන්න ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp එකට දාන්න. හරිද? ඊට පස්සේ ඔය පල්ලෙහා රූප සටහන් ටිකක් තියෙනවා. මේවා ප්‍රකාශන දැන් තනියම ලියන්න ඕනේ. හරිද? දැන් කලින් ප්‍රකාශන දීලා බෝලියානු තර්කණය අඳින්න දීලා. දැන් තර්කණය දීලා ප්‍රකාශනය අඳින්න දී. හරිද? බලන්න කොහොමද අඳින්නේ කියලා. try එකක් දෙන්න. හරි. දැන් අපි හදාගෙන යන ප්‍රකාශන ටික ලියලා තියෙන්නේ.
ගේට් එකත් දීලා තියෙනවා. P QR කියලා දීලා තියෙන්නේ ටියුට් එකේ. ඒක පොඩක් කැපිලා තියෙනවා. ABC කියලා ප්‍රශ්න නැහැ මම P QR කියලා ගන්න. P ප්‍රකාශනය වලින් කොහොමද? මෙතනින් P බාර් එනවා Q බාර් එනවා. එතනින් R එනවා. AND එකෙන් ගියාට පස්සේ P bar dot Q bar dot R මෙතනින් එනවා P bar මෙතනින් එනවා Q මෙතනින් එනවා R එතකොට මෙතනින් එළියට එනවා P bar dot Q dot R ඊට පස්සේ මෙතනින් එළියට එනවා P bar Q bar R ධන P bar Q R අන්න පදයක් එනවා. තිත නොතිබ්බා කියලා ප්‍රශ්නයක් නැත. හරිද? පේනවනේ? හරි. ඔන්න පළවෙනි එක ගන්න හැදුවා. මේක හරිද? මේක හරියට තියෙන්නේ. අපි යනවා දෙවෙනි ගානට. A B C කියලා තුනක් තියෙනවා. A ගෙන් not එක තියෙනවා. B ගෙන් not එක තියෙනවා. ඒකට B එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ C ව මෙතනින් out කරනවා. හරි. මෙතනින් A බා එනවා. මෙතනින් B එනවා. A බා B මෙතනින් එළියට එනවා. මෙතනින් C එනවා. හරිද? C එනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ මේ මොන ගේට් එකද තියෙන්නේ? no gate එක. no gate. A බා B ධන C සම්පූර්ණ බා. මේ තියෙන ගේට් එක no gate එකක්. no gate එකේදී ඔන්නෝම ප්‍රකාශනයක් තමයි එළියට එන්නේ. හරි ඊළඟ එක පල්ලෙන් ඉන්න. දැන් ප්‍රකාශනය ගමු. A එනවා මෙතනින් A බා වෙනවා. මෙතනින් A එනවා. එතකොට A ධන B වෙනවා. A ධන B මේ පැත්තෙන් යනවා. A ධන B මෙහෙනුත් යනවා මෙහෙනුත් යනවා. මෙහෙන් A ධන B ගියට පස්සේ A බා වාරයක් A ධන B වෙනවා. හරිද? ඊට පස්සේ මෙතනින් A ධන B මයි එන්නේ. ඊට පස්සේ මේ දෙන්න O ගේට් එකකින් එකතු වෙනවා. එතකොට A බා වාරයක් A ධන
B වාරයක් A ධන B ආපහු. sorry එකතු කිරීම. එකතු කිරීමක් නිසා වාහන ඕනේ නැහැ. හරි. හතරවෙනි ගාන. හතරවෙනි ගාන. A B B dot. බලමු මේකේ output එක එන්නේ කොහොමද කියලා. මෙතනින් එනවා A ධන B බා. මෙතනින් මේ ගේට් එක කවුද? නෝද්වාරය. නෝද්වාරය. O ගේට් එක ධන not ගේට්. එතකොට A ධන B බා. ඊට පස්සේ මෙතනින් එනවා C බා. මෙතනින් එනවා C ධන D. හරිද? මේ පද තුනම AND එකක් කරහා යනවා. එතකොට ඊට පස්සේ වෙන්නේ A ධන B බා වාරයක් C බා වාරයක් C ධන D. ඕන පද තුනක් හිටෙනවා. හරිද? පද තුනක් තමයි තියෙන්නේ හතරවෙනි ගානේ. ඊළඟට පස්වෙනි ගාන. පස්වෙනි ගාන. පස්වෙනි ගාන. ඒක නම් ටිකක් සංකීර්ණ ගාන. පස්වෙනි ගාන. ඉතින් දෙපැත්තක් කරමු C. බලමු. A B යනවා. A B මේ XOR එක. ඔහොම එනවා. ඊට පස්සේ මෙතනින් A එනවා. මෙතනින් B එනවා. A dot B. මෙතනින් C මෙහාට යනවා. හරි. එතකොට මේ පැත්තට ඉන්පුට් එක ගන්න C කින්. එතකොට S ගේ පැත්තට එනවා. A XOR B. මේ තියෙන ආයිමත් XOR. පස්සේ XOR C. C වත් XOR එකට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මෙතනින් C එනවා. මෙතනින් මෙයාගේ මේ පැත්තේ ඉන්පුට් එක විදිහට AB XOR කියනවා. එතකොට AB XOR
මෙතනින් එනවා මෙතන output එක විදියට c.ab xor මෙතනින් a.b වෙනවා. මොකද්ද මේ ගේට් එක? o ගේට් එකක්. එතකොට එන්නේ c වාරයක් a xor b ධන a b ඕනේ. හරි. තේරුණාද වැඩි? තේරුණාද ළමයි? මට නිකන් දාම තේරුණා නම් තේරුණා කියලා මේ කරපු ටික. තේරුණාද? වැඩේ තේරුණාද ළමයි? කරන සෙට් එක. තේරුණා. හරි. තව එක ගානක් තියෙනවා. ඒකත් අපි හදමු. x එතකොට මෙතනින් එනවා x bar මෙතනින් එනවා y bar මෙතනින් x එනවා. ඊට මෙතන output එක y bar වාරයක් x මෙතනින් y එනවා. ඊට පස්සේ මෙතන y වාරයක් x bar මෙතනින් එළියට එනවා y x bar ධන y bar x ඕන කරමයි අන්තිම එකේ ප්‍රකාශනය. හරිද? ඔය පොඩියට තියෙන හත ගණන් හතරක් තියෙන්නේ. ඒක හෝම්වර්ක් එකක් විදිහට දාගන්න. ඊළඟට පොඩි මාතෘකාවක් තියෙනවා. සාරද්වාර භාවිතේ වාසි. සාරද්වාර කියන්නේ යුනිවර්සල් ගේට් භාවිතේ වාසි. හරිද? යුනිවර්සල් ගේට් භාවිතේ වාසිය අහලා තියෙනවා. හරිද? යුනිවර්සල් ගේට් භාවිතේ වාසි. අන්න එතන ලියාගන්න. යුනිවර්සල් ගේට් භාවිතේ වාසි. හරිද? මෙන්න මේ යුනිවර්සල් ගේට් හදලා තියෙන්නේ අර බේසික් ගේට් පාවිච්චි කරලා. හරිද ළමයි? මේ යුනිවර්සල් ගේට් හදලා තියෙන්නේ මූලික ద్వාර ටික පාවිච්චි කරලා. මොකද්ද මූලික ద్వාර තුන? AND එක O එක not එක කියන මෙන්න මේ තුන පාවිච්චි කරලා තමයි මෙන්න මේ සංයුක්ත ద్వාර ටික හදලා තියෙන්නේ. එතකොට සාර ద్వාර කියන්නේ ඔන්න යුනිවර්සල් ගේට් වලටම තමයි. ඒ කියන්නේ සංයුක්ත ద్వාර වලටම තමයි. සාර ద్వාර භාවිතයේ වාසි විදිහට ලියා ගන්න. එක කාර්යක්ෂමතාවය ඉහළ වීම. ඉහළ කාර්යක්ෂමතාවයක් හිමිවීම. හරිද? ඉහළ කාර්යක්ෂමතාවයක් තිබීම. දෙක විදියට උපාංගයේ මිල අඩු වෙනවා. බේසික් ගේට් වලින් තියෙන උපාංගයකට වඩා සාර උදාහරණ නැත්නම් යුනිවර්සල් ගේට් වලින් තියෙන උපාංගයක මිල අඩු වෙනවා. හරිද? මිලෙන් අඩු වීම. ඊට පස්සේ යුනිවර්සල් ගේට් දාලා හදුවට පස්සේ උපාංගය රත් වීම අඩුයි. උපාංගය රත් වීම අඩු වෙනවා. හරිද? උපාංගය රත් වීම අඩු වෙනවා. ඊට පස්සේ යුනිවර්සල් ගේට් පාවිච්චි කරලා පස්සේ උපාංගය කුඩා වෙනවා. ඩිවයිස් එක පොඩි වෙනවා. මොකද්ද? උපාංගය කුඩා වීම. උපාංගය කුඩා වීම. හරිද? ඔන්න ඔය ටික තමයි වාසි. වාසි. හරිද? ඊළඟට තියෙනවා පොඩි වගුවක් හදලා දෙනවා.
බලන්න. පොඩි වගුවක් තියෙනවා. මේන්න මේ පැත්තේ. වගුව. සංකේතය ප්‍රකාශනය වගේ දාලා වගුවක් තියෙනවා. ඔයගොල්ලෝ ටියුට් එකේ ඇති. අපි දැන් මෙන්න මේ ගේට් හතම එක වගුවකට දාලා සංසන්දනය කරන්න යන්නේ. හරිද? ලේසි එතකොට අපිට. කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ සංසන්දනය කරන්න යන්නේ. ගේට් හතම එකට දාලා හරිද? සංසන්දනයක් කරන්න යන්නේ. මෙතන මෙතන හොදගන්න ඕනේ. මෙතන තියෙන්නේ ඉස්සෙල්ලා මෙතන වන්නේ ద్వාරය. ద్వාරය. ඊට පස්සේ සංකේතය. සංකේතය. ඊට පස්සේ ප්‍රකාශනය. ප්‍රකාශනය. ඊට පස්සේ සත්‍යතා වගුව. සත්‍යතා වගුව මේ පැත්තේ විශේෂ කරුණු. විශේෂ කරුණු කියලා ඔන්නෝම වෙන් කරගන්න ඕන. කෑලි පහකට පහක් තියෙනවා. වෙන් කරගෙන CR පොතක නම් ඒක මේක අඳින්නත් පුළුවන්. CR පොතක් වගේ පාවිච්චි කරනවා නම් දිග අතර ගන්න. මේ අතට අදලා මෙහෙම හදා ගන්න පුළුවන්. හරිද? ඉස්සෙල්ලම ద్వාරය පාවිච්චි කරන්නේ and එක. මෙන්න මෙහෙම අපි හතම ලියනවා. and එක, o එක, not එක, nand එක, xor, xnor, no එක. හතම ලියනවා. සංකේතයෙන් වා අද ගන්න. and එක මෙහිමයි. o එක මෙහිමයි. not එක මෙහිමයි. nand එක මෙහිමයි. මෙන්න මේවා හදාගන්න. එතකොට ඔයාලට ඕන වෙලාවක බැලුවට පස්සේ හොයාගන්න පුළුවන්. හරිම ලේසි. ඒ ටික පිළිවෙලට හදාගන්නවා ඉඳ තියාගෙන. ඔය ඊට මැද නිසා මම එක කොට යන්නට තියෙන්නේ. ඊට පස්සේ ප්‍රකාශනය විදිහට මම ලියාගන්න. මේ හැම එකම AB 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 ප්‍රකාශනය. එතන AB නම් A.B. ඊට පස්සේ මෙතන A ධන B. මෙතන A බා. මෙතන A.B බා. ඊට පස්සේ මෙතන A XOR B. ඊට පස්සේ මෙතන A XNOR. ඒක එකතු කිරීම තියෙන්නේ. ඊට පස්සේ no එක. A ධන B බා. හරිද? සත්‍යතාවක් වරන් දරුවනේ ඕගොල්ලෝ තනියම ඇඳ ගන්න. හරිද? මට්ටම් කරලා කොහොමද ඉඳ අඳින්න ඉඩමදි. සත්‍යතාවක් ඉඳ ගන්න. පොඩියට වට බලා ගන්න පුළුවන්. වෙන විදියට. විශේෂ කරුණු පැත්තන ලියනවා. මෙතන and එක බූලියානු ඉතින් ගාව ලියනවා. බූලියානු බූලියානු ආකරණය ආකරණය not එක ගාවින් ලියනවා. හරිද? not එක ගාවින් ලියනවා. මොකද්ද? not එක ගාවින්
විරුද්ධර්ථය ලබා දෙන. විරුද්ධාර්ථය. ඒක තමයි විරුද්ධාර්ථය එන්නේ කියන්නේ. නැන් දෙකේ ඇන්හි 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 විරුද්ධාර්ථය. XOR කියලා කියන්නේ අර කතාව ලියන මොකද්ද? සමානාදානයක් නැති පිට සමානාදානයක් නැති පිට ප්‍රතිදානය බිඳුවයි විරුද්ධාදානයක් නැති පිට ප්‍රතිදානය එකයි. හරිද? XOR එකට එන්නේ සමානාදානයක් නැති පිටම. පොඩි සමාන ඉන්පුට් ඇති විට අවුට්පුට් අසත්‍ය වේ. සමාන ඉන්පුට් ඇති විට අවුට්පුට් අසත්‍ය වේ. ස්වර්ග තව එකක් තියෙනවා. අසමාන ඉන්පුට් ඇති විට අවුට්පුට් සත්‍ය වේ. එකක් ලියන්න ඕන. XNOR එකේ ගණිත පැත්ත ගහලා ලියන්න. නොයකි කතන්දරේ තමයි ඕගේ T විරුද්ධාර්ථයේ ප්‍රතිදානය කර. මොන ටික තමයි වගුව සෙට් වෙන්න ඕන. වගුව බැලුවට පස්සේ ඔක්කොම ටික කම්ප්ලීට් වෙන්න ඕන. සත්‍ය වගුව වල තනියම ගන්න. හරිනේ. හරිනේ. ලියාගෙන ඉවරයිද ඔව්? මේ කොටස් ටික ලියාගෙන ඉවරයි. හරිනේ. හරි. ඔන්න එහෙනම් අද ලොජික් ගේට් පාඩමෙන් කොච්චර විතර කොටසක් ඉවර කරාද? කරමු. 45ක් ඉවර කරා. ලොජික් ගේට් පාඩමෙන්. හරිද? 45ක් කොටසක් සාකච්ඡා කරලා අවසන් කරා. තව පොඩි කොටසයි තියෙන්නේ. හරිද?
අද උගන්නපු ටික තේරෙනවද ළමයි? ඔය මම ඉගැන්නුවේ මේ අඩුම මට්ටමකින් ඉක්මනට තේරුම් ගන්න පුළුවන් විදිහට. හරිද? සරලම මට්ටමේ ඉඳලා. අද උගන්නපු ටික තේරෙනවද ළමයි? තේරුණාද? තේරුණා. හැමෝටම තේරුණාද හොඳට? මැසේජ් එකක් දාන්න බලන්න. රෙකෝඩින් එක බලන දරුවා තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තැනක් තිබ්බනම් පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා බලන්න. ස්කිප් කරලා. හරිද? ළමයි. ඔන්ලයින් ඉන්න කට්ටිය. තේරුණාද වැඩි? අද උගන්නපු ටික තේරුණාද? තේරුණා. හොඳට තේරුණා. හරි. හරි. ඔතනදී මම ඔයගොල්ලන්ට අඩුම මට්ටමේ ඉන්න තේරුම් ගන්න පුළුවන් විදියට සරලම කොටස් වල ඉඳලා සංකීර්ණ කොටස් වලට ඔන් ලොජික් ගේට් පළවෙනි දවස් අපි මෙතනින් අවසන් කරනවා. එහෙනම් අ, ඕගොල්ලෝ අද පන්තිය ගැන අදහස හොඳයි නම් අපේ ගෲප් එකේ පොඩි කමෙන්ට් එකක් තියලා යන්න අනිත් දරුවන්ට පොඩි අදහසක් ගන්න. හරිද? අද උගන්වපු ටික තේරුණා නම් හොඳයි කියලා හිතනවා නම් ගෲප් එකේ පොඩි කමෙන්ට් එකක් තියලා යන්න. හරිනේ? හරි. එහෙනම් අපි ඊළඟට දෙවෙනි දවසේ හම්බ වෙමු. මේ පාඩමේ 80ක් විතර කොටසක් දෙවෙනි දවසේ වෙද්දි ඉවර වෙයි. ඕගොල්ලෝ ටියුට් එකේ ගණන් ටික පුළුවන් ටික හදාගෙන යන්න ඕගොල්ලන්ට දාපු. හරිද? ටියුට් එකේ ගණන් ටික හදාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අද පන්තිය හොඳයි කියලා හිතනවා නම් වැඩි තේරුණා කියලා හිතනවා නම් තේරුණා නම් ගෲප් එකට මැසේජ් එකක් දාන්න වැඩේ ගැන පොඩි අදහසක් අනිත් කට්ටියටත් ගන්න. එහෙනම් දරුවෝ හැමෝටම සුබ රාත්‍රියක්. අපි ඊළඟ දවසේ හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රිය.